එන්න ගන්න බෝගම්බර බන්ධනාගාරයට. ඔන්න නුවර යනකොට තියෙන බ්ලොක් එක නම් වෙනද වගේමයි අදත් නුවර රේල් පාරක කෝච්චියක් යන්නේ සෑහෙන දවසකින් හැමදාම වගේ නුවර යනකොට තියෙන ඒ ඇහැට නිදහස් කඳුවලින් පිරුණු වටපිටාව අදත් එහෙමයි කිසිම වෙනසක් නෑ. ඔන්න ඉතින් මම වාහනේ එහෙම පාක් කරලා අද අපේ ගමනාන්තය වෙන බෝගම්බර හිරගෙදරට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ දැන් ඔයාලට පේන්නේ බෝගම්බර සිරකඳවුර කුරුල්ලෙකුට පේන විදිය. හිරගෙදර ඇතුළට ආවට පස්සේ තමයි මටත් දැනුනේ මේක ඇතුලේ බලන්න සෑහෙන දේවල් තියෙනවා කියලා. ඔයාලා දන්නවනේ මේ වෙනකොට බෝගම්බර සිරගෙදර භාවිතේ නෑ. මෙතන තමයි බෝගම්බර සිරගෙදර එල්ලුම් ගහ රඳවලා තිබ්බේ. මෙතන හරිම විශේෂයි. ලංකාවේ සිරගෙදරක තිබ්බ දෙන්නෙක් එකවර එල්ලලා මරන්න පුළුවන් එකම එල්ලුම් ගහ තිබ්බ තැන තමයි මේ තියෙන්නේ. එල්ලුම් ගහ. එහෙමත් නැත්තම් මරණ දණ්ඩනය නියම වෙච්ච අය අන්තිම දවස් 7 රඳවලා තිබ්බේ මෙන්න මේ පුංචි කළුවර කාමරවල. දන්නවද සිරගෙදර ඇතුලේ මේ පේන්න තියෙන සොල්දරවල ලී කඳන් විදේශ රටවලින් තමයි ලංකාවට ගෙනල්ලා තියෙන්නේ. මේවා ගෙනල්ලා තියෙන්නේ නැව්වලින් මුහුදේ ඇදගෙන. එතකොට ලුණුත් එක්ක මිශ්‍ර වෙන මේ ලී කඳන් දීර්ඝ කාලයක් පවතින්න ඒ වගේමයි ඕනෑම කාලගුණික තත්වයකට ඔරොත්තු දෙන විදිහට හොඳට පදන් වෙලා තමයි තියෙන්නේ. ඔයාලා දන්නවද මේ තියෙන සිදුරු හදලා තියෙන්නේ ඇයි කියලා? මේ සිදුරු වලින් බකට් එකක් වගේ එකක් ඇතුළට දාලා ඇතුලේ ඉන්න සිරකරුවන්ගේ ශරීර අවශ්‍යතා ඉටු කරගන්න තමයි මේවා හදලා තියෙන්නේ. ගොඩනැගිල්ල පුරාවටම තියෙන ගෘහ නිර්මාණ ශිල්පය හරිම පුදුමාකාරයි. පරණ ඉංග්‍රීසි බලකොටුවක් වගේ. සිරගෙදර බිත්ති දැක්කහම තේරෙනවා මේ වගේ හරි අපූරු හැකියා තියෙන අය ඉඳලා තියෙනවා කියලා. කොහොම හරි හිරගෙදර කණ්ණාඩියක මූණ බලන්න මට අවස්ථාව ලැබුණා. මේ තමයි බෝගම්බර සිරගෙදර රැඳවියන්ගේ වැඩපළ. මෙතනදී රැඳවියන්ට පුළුවන්කම තිබුණා තමන්ට කැමති වෘත්තියක් කරලා යම්කිසි ගාණක් උපය ගන්න. එතකොට ඔන්න ඔය විදිහට තමයි බෝගම්බර අපේ සිරගෙදර ටුවර් එක ඉවර වුණේ. තව ටික දවසකින් මේ ගොඩනැගිල්ල හරි අපූරු සංචාරක ආකර්ෂණය හිටු කියලා ලැබෙන ලස්සන හොටෙල් එකක් වෙයි කියන ආරංචිය විතරක් තියලා මම මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් ඒ ගැන වැඩි විස්තර හිමීට අරගෙන එන්නම්. ඉක්මනට ඇවිල්ලා මේක බලලා යන්න. මොකද වැඩි දවසක් මේ තත්වයෙන් මේ ගොඩනැගිල්ල තියෙන එකක් නැහැ.